welcome back to my YouTube channel. මාව බලන්න ආව ඔයගොල්ලෝ හැමෝම මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මගේ මෙන්න මේ වීඩියෝ එකට. මේ තියෙන ඉතින් අපේ රූබි කොල්ලගේ වැඩ තමයි. එයා ඉතින් ගෙදර පාපිස්සක්වත් හරියට තියාගන්න දෙන්නේ නැහැ. මොකද ඉතින් එයා ඒවා දෙපැත්තට ගසලා ඔක්කොම ඉරනවා. මම ඉතින් මේ ටිකවත් පරිස්සම් කරගෙන ඉන්නේ බොහොම අමාරුයි. හරි ඉතින් ඔන්න ඉතින් අද මගේ vlog එක මෙන්න මේ විදිහට මම පටන් ගන්නවා. අද ඉතින් මම උදේම නැගිටලා වැඩ ටික ඉවර කරගෙන පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් ගේ අස් කරලා අතු ගාලා පිළිවෙලකට තියලා යන එක තමයි මට තියෙන එකම සැනසීම. ඒ මොකද කියනවා නම් මට කොහේ හරි ගිහින් එනකොට අනිවාර්යයෙන්ම පිළිවෙලටම තියෙන්න ඕනි තැනක් තමයි ගෙදර කියන්නේ. ඉතින් අපේ මේ පුංචි ගෙදර පිළිවෙලකට අස් කරලා යන එක තමයි මගේ එකම සතුට. ඉතින් මම හැමදේම පිළිවෙලකට අස් කරලා දැන් ඉතින් මේ යනාකිව ගමන යන්න තමයි ලෑස්ති වුනේ. ඒ දේවල් නම් හරි. ඉතින් අද මම මේ ගමන යන්නේ අපේ අම්මත් එක්ක. හරි ඉතින් දැන් අපි ටවුන් නගරේ යන්න හදන්නේ. ලෑස්ති වෙලා ඉවරයි. දැන් සුපුරුදු පරිදි මගේ ගමන බස් එකේ පටන් ගන්න යන්නේ. හරි එහෙනම් දැන් ඉතින් අපි ටවුන් එකට ගිහින් එන්නම්. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. මගෙත් එක්ක දිගටම ඇඳලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න. ඉවරයි කියවට ඉවරම නෑ. ගෑනු ළමයින්ට ඉතින් කොච්චර ලෑස්ති වුණත් ඒක ඉවර නෑ වගේනේ. තව ඉතින් මොනවද තියෙන අඩුපාඩු කියලා කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඉතින් බලන්නම තමයි හිතෙන්නේ. හරි ඉතින් අපි ගිහින් ආවා. ඔන්න ඉතින් අපේ රූබිව දාලා ගියාම එයා ඉතින් හොඳටම කෑ ගහනවා. අපි ඉතින් ගිහින් ආවම එයාගේ හිතත් පොඩ්ඩක් හදන්න එපේ. දැන් ඉතින් මම එයාගේ හිත හදන ගමන් තමයි ඉන්නේ. ඒ වැඩෙත් ඉවර වෙලා මට කරන්න ඉතුරු වුණු වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරගෙන තමයි මේ යන්නේ. මේ ඉතින් මම මිදුල් අතු ගන්නවා. මට ඒක අද උදේ කරන්න බැරි වුණා. මොකද ඉතින් ගෙදර අස්පස් කරලා ඒ වැඩ ටික කරලා ටවුන් යන ලෑස්ති වෙන නිසා මේ වැඩ ටික මම හවස කරන්න ඉතුරු කරගත්තා. මේ ඉතින් මේ දවස්වල පෑවිල සැර නිසා ගස්වල මලුත් එක්කම වේලිලා. ඉතින් මම දැන් මිදුල් අතු ගාගෙන ඉවරයි. දැන් ඉතින් මේ තියෙන්නේ ලොකු වැඩක් කරන්න තමයි. ඒ වගේම තමයි මට හවස කරන්න තව වැඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි මම ගේ අස් කරලා අතු ගාගත්තට මගේ ඇඳේ තියෙන බෙඩ්ෂීට් ඔක්කොම මම අයින් කළා. ඒ දේවල් මම අලුතෙන් හවස ඇවිත් දා ගන්නවා කියලා. ඔන්න ඉතින් ඒ වැඩෙත් තියලා ඊළඟට මේ ආවේ අපි වත්තට. අපි ආවා වත්තට පොල් කඩා ගන්න. ඔන්න ඉතින් අපේ හබිත් ආවා. අපේ රූබිත් ඉතින් ආවා. අපේ වත්ත අවසන් වෙන්නේ මෙන්න මේ ඇලින්. අපේ වත්තට පොල් කඩන්න ආවම මේ වත්ත අවසානෙම තියෙන පොල් ගහේ පොල් කඩනකොට ඒවා ඉතින් අනිවාර්යයෙන්ම ඇලට වැටෙනවා. ඒ වෙලාවට ඒව අහුල්ල ගන්න කෙනෙක් වෙනම ඉන්න ඕනි. මොකද ඉතින් ඇලට බහින්නත් එපයි. ඔන්න ඉතින් ඒ වැඩේ බාරගත්තේ අපේ සදී බොයි. එයා ඉතින් ඒ වැඩේ කරන්න අපේ මේ රූබිවත් තෝරගත්තා. අපේ රූබි නම් ඉතින් වතුරට එච්චර කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණත් එයා අකමැති බව අපි හොඳටම දන්න නිසා අපි හැමෝම බොරුවට වගේ කිව්වා අනේ බලන්න රූබි යන්න අර ළමයා වතුරේ ගහගෙන යනවා ගිහින් එයාව බේරගන්න කියලා. එයා ඉතින් එහෙම කිව්වට
වතුරට බැස්සේ නෑ. පොඩ්ඩක් ඉතින් එහාට මෙහාට දැඟලුවා. කලබල වෙලා වගේ. ඊට පස්සේ ඉතින් අපේ සති මෙන්න මෙයාව වතුරට අඬ ගහගත්තා. ඒත් ඉතින් එයා වැඩි වෙලාවක් ඉන්න කැමති කෙනෙක් නෙමෙයිනේ. ඉක්මනටම උඩට එනවා. බලන්නකො උඩට ආවට පස්සේ මෙයා නිකන් දැන් සිංහෙක් වගේ. අපේ රූබෙට ඉතින් හරි වැඩ තමයි වත්තට ආවට පස්සේ තියෙන්නේ. එයාට ඉතින් හොඳට දුවලා පැනලා සෙල්ලම් කරන්න වත්තේ ඕන තරම් ඉඩ තියෙනවනේ. මේ ඉතින් වත්තේ කැලෑවට තෙල් ගහලා ඒ කැලෑව මැරුණට පස්සේ ඒ කැලෑව ගිනි තියලා තමයි මේ තියෙන්නේ. ඒ නිසා ඉතින් වත්තේ හැමතැනම අර කළු පාටට දැලි වගේ තියෙනවා. අපේ රූබි මේකේ සෙල්ලම් කරන්න කියලා හැමතැනම දැලි ගහගෙන. අපේ හබී ඉතින් පොලොත් කඩලා අපි ඒවත් එකතු කරන ගමන් අපේ රූබි ඉතින් හරියට සෙල්ලම. ඔන්න ඔය විදියට ඒ කට්ටිය ඒ වැඩ ටික කරන අතරේ මමයි අපේ හබී ඉතින් මේ පොල් කඩන වැඩේට ගියා. ඊට පස්සේ මේ වැඩ ටිකත් ඉක්මනටම ඉවර කරගෙන අපි හදන්නේ ගෙදරට යන්න. මොකද ඉතින් දැන් මෙහෙම තිබුණට ටිකක් හැන්දෑ වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ආව ගමන්ම ඉක්මනටම පිරිසිදු වෙලා ඇඳුමකුත් දාගෙන මම ඉතින් මට කරන්න ඉතුරුන අන්තිම වැඩේ තමයි මේ කරගන්න යන්නේ. මගේ ඇඳට බෙඩ්ෂීට් එකක් දාගන්න එක තමයි දැන් මම මේ කරන්නේ. ඉතින් මගේ චූටි ඇඳ මම මෙන්න මේ විදිහට පිළිවෙලකට හදාගත්තා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඇඳ හදාගත්තට පස්සේ තියෙන්නේ. ඒක ටිකක් පුංචි ඇඳක් නිසා මට ඉතින් සෑහෙන වෙලාවක් ගියා ඒක හදාගන්න. දැන් ඉතින් මේ කාමරේ බඩු ගොඩක් නැති නිසා හරිම පහසුවෙන් මට ඒ බඩු ටික අස් කරගන්න පුළුවන්. මොකද ඉතින් මේකේ තියෙන බඩු ගොඩක් මම යනකොට අරන් ගියානේ. ඒ නිසා දැන් තියෙන්නේ ඉතින් මෙන්න මේ පුංචි ඇඳ තමයි. ඔන්න ඔය විදියට මම ඉතින් මගේ පුංචි කාමරේ ඉතුරු වැඩ ටිකත් කරගෙන ආයෙත් ඉතින් හවසට ගේ අස් කරලා ආයෙමත් අතු ගාගත්තා. මොකද ඉතින් මම අනිවාර්යෙන්ම අපේ ගෙදර උදේටයි හවසටයි හොඳටම පිරිසිදු කරලා අස් කරගෙන අතු ගා ගන්නවා. අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට අතු ගා ගන්නවා. වරද්දන්නේ නැතුව උදේටයි හවසටයි මම අනිවාර්යෙන්ම මේ විදිහට හොඳටම අස් කරලා අතු ගා ගන්නවා. දැන් ඉතින් ඒ වැඩ ටිකත් ඉවරයි. අද ඉතින් ගෙදර පාන තියන්නේ අම්මා තමයි. අම්මා ඉතින් ඒ වැඩ ටික කරගන්නකම් මම රැට කෑමත් කාලා මේ හදන්නේ අන්තිමට කරගන්න තියෙන වැඩේ කරගන්න. සුවඳයි. සයිටින් ගහගෙන ඉන්න අවුලකුත් නෑ. තමයි ඉන්නේ. මම මේක ගත්තේ ෆාමසි එක. මට නම් බෙස්ට් රිසල්ට් දුන්නා. නිෂ්පාදනය තමයි මෙන්න මේක. දැන් ආයිමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.